තේරුණාද? දැන් මම අපේ පවුලේ පළවෙනියටම පවුලේ කැම්පස් ගියේ මම. තේරෙනවද? තේමි අපේ පවුලටම මම තමයි කැම්පස් ගියේ. ඒතකොට දැන් මම මේ වෙද්දි වාහනයකුත් තරම් පදින්න. තේරුණාද? එතකොට දැන් ඒක බලන් ඉන්න අනිත් අයට මම මොටිවේෂන් නෙමෙයිද? අපි එතකොට එයාලා දැන් අපි පොඩි කාලේ විකිපීඩියා දැන් ඉඳිපොයි එයාලා හොඳට දන්නවා. එහෙම සමහර මිනිස්සු අපිත් කතා කරන්න දෙන්නෙත් නැහැ නේ. අපි ලොකු සීන් එකකින් ඉඳී නේ අපිට අපි අප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මොකුත් තිබෙන්නේ නැහැ නේද මේ? අපිට මොකුත් නොතියන දැන් අපි මේ වෙලාවට දැන් ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් අපි එහෙම ඉද්දි එයාලා හිතනවා අපි දැන් ලොකු සීන් එකේ අපි නිකන් ලොකු කමෙන් ඉන්නවා එහෙම කියලා අපිට දැන් මගේ යාළුවෙක් එහෙම මට කිව්වා. මං මචං උඹ වීඩියෝස් බලනවා. උඹ සුපිරි වැඩක් කරනවා. උඹ සුපිරි වැඩේ කරන් යනවා. සුපිරි කරන් ඵලයි. හැබැයි මම උඹට ලයික් එකක් කරන්න නොදා යන්නේ. උඹ නිකන් ලොක්කමෙන් ඉදී කියලා මට නිකන් එහෙම හිතෙන නිසා මම උඹට මුකුත් කරන්නේ නැහැ. හැබැයි උඹ යන අපි අවදානෙන් ඉන්නේ කියලා ඌ මට කිව්වා. උඹ මෙහෙම කරපන් මෙහෙම කරපන් මට උපදෙස් ටිකකුත් දුන්නා. ඒකෙන් මම තේරුම් ගත්තා රයිට් එන මිනිස්සු අපි බලනවා. හැබැයි අපි අර ලොක්කමෙන් ඉදී වගේ එකකට ඉතින් අපි එහෙම අපි අප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. ඒ හින්දා තේමිය අප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. කවුරුත් අම්මා තාත්තා හැරෙන්න කවුරුත් අප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. එහෙනම් ඒ මිනිස්සු සතුටු කරනවා මිසක අනිත් මිනිස්සු වටේ ඉන්න මිනිස්සු සතුටු කරන්න ඕනෙත් නෑ. මේ මිනිස්සු කොහොමත් එහෙම තමයි. අපි පොඩි තැනේ ඉඳන් ලොකු තැනකට ගිහිල්ලා ලොකු ගේමක් ගහනවා කියලා දැක්කොත් පෙනුනොත් ආයි ලොවෙත් ඉතින් ඔයා මග හැරලා ඊට පස්සේ බලාගෙන ඉන්නවා. තේරෙනවද? ඒ කියන්නේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මොකක්ද දැන් ඔයා වැඩේ කරන් යනවා කියලා බලන් ඉන්නවා. මොකොත් කියන්නෙත් නෑ. මොකද බලා හොය ඉඳලා මොකක් හරි වැරද්දක් වුණ ගමන් පොඩි වැරද්දක් වුණ ගමන් අන්න එනවා. ඊට පස්සේ අරගෙන එන්නේ සීන් වලේ. අපි ඕක තමයි කිව්වේ අපි දැනන් හිටියා උන් ඔහොම කරගනි. ඒක තමයි අපට නම් එහෙම වෙන්නේ නැහැ. අපි ඒ හින්දා පොඩි වැරද්දක් නොකරන තැනට වැඩේ හදාගෙන ගේම ගහගෙන යනවා.